මලේ තාත්තා මලේ මෙහෙම. ඔන්න තාත්තා ඉන්නවා ගාඩ් රූම් එකේ. ඔන්න එතකොටම හොරු 40ක් තාප්පෙන් පැන්න කියනක ඇතුළට. මන් දන්නව කවුද කියලා. කවුද? අලි බබා තවරු අත කියන්නේ. වෙන හොරු 40ක්. ඔන්න එතකොටම තාත්තා මෝරලා ගත්ත තුවක්කුව සට දාලා තිබ්බ මල්ලි. හොරු 39ක් එතනමයි. මල්ලි අවාසනාවක මහත කියන්නේ මල්ලි. අවසාන හොරාට තියන්න උණ්ඩ නැහැ. මල්ලි අපේ තාත්තා රාජකාරිය දේවකාරිය වගේ අකුරට කරපු මිනිස්සෙක්. උණ්ඩ නැති දුකට ගාඩ් රූම් එකේ බැම්මේ ඔළුව ගහගෙන මගේ තාත්තා මැරුණා මල්ලි. කරත් නයි. මලේ තේයක්වත් දිව්වද? මලේ බලන්නකො ඉතින් තාත්තා මෙච්ච දේ නේද? ඒකනේ අය බලන්නකෝ. කුඩේ පැලන්නේ තාත්තෙන් එහා පැත්තට. තාත්තා උඩ වෙඩි තියන්න ගිහිල්ලා තුවක්කුව ඇවිල්ලා හොම්බේ වැටිලා. වයසක මිනිස්සයානේ. එතනමයි. මම පොඩ්ඩක් අර පැත්තට ගිහින් එන්න. තුවක්කුව වල වෙලාවේ. තුවක්කුව නෑ මේ වංගු තුවක්කුව ඉතරයි. සමෝසුකෝ ආගමික වතාවත් වලින් අනතුරුව උඩිගුරුවේ සයිනේ වැතිරී සිටින ගුණපාල මහතාගේ ශෝකයටපත් නායක මිතුරන් නමතා ගුණකථනයක් කිරීම සඳහා ජිනපාල මහතාට මා ආරාධනා කර සිටිනවා. ගුණපාල මහතා සහ මා අතර ඇති බැඳීම ගැන කතා කරනවා නම් අපි හැමදේම කරේ එකට. අප දෙදෙනාගේ නිවස් දෙක තියෙන්නේ එක ළඟ. අප දෙදෙනාගේ කුඹුරු දෙක තියෙන්නේ එක ළඟ. අප දෙදෙනාගේ හේන් දෙක තිබුණෙත් එක ළඟ. පාසලේ නාම ලේඛනයේ නම් දෙක තිබුණෙත් එක ළඟ. බස් රථයේ ගමනක් ගියේ එක ළඟ. අප ඒ කාලේ සේවය කරේ තොටලන ඒත් එක ළඟ. ඇති. මට තේරෙන්නේ මුන් දෙන්න මරණ දෙකත් එක ළඟම වේ වගේ. හොඳයි ඊළඟට පරලෝ සපත් ගුණපාල මහතා සේවය කරන ලද ලිවර්ඩයි සිකියුරිටි ආයතනයේ සිකියුරිටි නිලධාරීතුමෙක්ට මෙම ගුණපාල මහතා පිළිබඳව ගුණකථනයක් ඉදිරිපත් කිරීම සඳහා මම ආරාධනා කර සිටිනවා. ශෝකාකුල ඥාති හිතවතුන්ගෙන් ගම්වාසීන්ට අවසරයි. මා හිත මිත්‍රයා මා ඉදිරිපිට මේ සජීවී සිටින අවස්ථාවේදී ඔහු ගැන යමක් ප්‍රකාශ කළ යුතුමයි. මා ආර්ථික සේවයට බැඳී දැන් අවුරුදු 20ක් පමණ කටයුතු තිබෙනවා. මූලික පුහුණුවෙන් හොඳ වෙදිකාරයා බවට පත් වුණේ මම. මාගේ මිත්‍රයා සිටියා. ඒ වගේම රණ සූර පදක්කම් 3ක් දිනාගත් ආර්ථික සේවයේ සිටින එකම නිලධාරියා මම. මාගේ මිත්‍රයාට කිසිම පදක්කමක් දිනා ගන්න බැරුව අද මේ සැටි සිටිනවා. ඒ වගේම මාගේ සේවා කාලය තුල විශාල සොරකටුන ප්‍රමාණයක් මා අල්ලාගෙන තිබුණා. නමුත් මාගේ මිත්‍රයා එහෙම අල්ලගන්න කියලා තමයි මේ වින්න